mata මොකද උනේ? Butuh surat putih මොකෝ උනේ? අනේ අත්තරාමේ. අපිට පාර දෙන්න. මේ වාජිබාවේ එහෙනම් guys දැන් මම ලෑස්ති වෙන්න හදන්නේ සංසාර මන්දිරේ එහෙම නැත්නම් භූත මන්දිරේ බලන්න යන්න. ඉතින් ඒගොල්ලෝ පොල්මන් ෆිල්ම් එකත් එක්ක චුට්ටක් බය වෙලා ඉන්නේ. මට බයයි ඒක ඇත්තටම. හැබැයි ඉතින් මට හිතෙනවා ඔයාලට vlog එක දෙන්න පුළුවන් සද්දකින් ඕන එහෙනම් අපි දැන් මේ අත්දැකීම විශේෂයි නැවුම් අත්දැකීමක් වගේ. මොකද මේ හුදෙක් භූත මන්දිරයක් නොවේ, ඔබ දැක තිබෙන භූත මන්දිරයක් නෙවෙයි. මේ ඉතහා කියපු විවිධ අංගයන්ගෙන් එක්වසුණු නැවුම් අත්දැකීමක්. මෙන්න සංඥාවල වෙනවා. දැන් මේ ස්ථානයේ කලුවර වෙනවා.
मालिक बता मोकले Jangan tadi. මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන bell icon එක click කරලා Tehas Vibes and Views channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. කාලෙන් කාලෙට ලස්සන අලුත් අලුත් ගොඩාරියක් ඔයාලට එක්ක විතර හදාගන්න travel with Tehas කියලා ඉන්න. ඉතින් guys ඔන්න ඔය විදියට තමයි අද මං ඔයාලව මලවුන්ගේ රාත්‍රියේ සංසාර මන්දිරයත් එක්ක එකතු කරගත්තේ. ඉතින් මේ වගේ තැනක vlog එකක් කරනවා එහෙම නැත්නම් වීඩියෝ කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් මට ඕනේ වෙලා තිබ්බේ ගොඩක් අය බය නිසාම මේ භූත මන්දිර වලට යන්නේ නැහැ. ඉතින් එයාලට භූත මන්දිරයක තියෙන සජීවී අත්දැකීම ලබා දෙන්න තමයි මගේ අරමුණ වෙලා තිබ්බේ. ඉතින් වීඩියෝ එක බලුවට තාමත් මගේ channel එකත් එක්ක එකතු වෙලා නැද්ද? එහෙනම් ඔන්න පහළ තියෙන bell icon එක click කරලා channel එක subscribe කරලා ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න Tehas Vibes and Views channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මලවුන්ගේ රාත්‍රියේ භූත මන්දිරයේ අත්දැකීම කොහොමද? ඔයාගේ අදහස පහලින් අමතක නොකර සඳහන් කරන්න. එහෙනම් දිගටම රැඳිලා ඉන්න Tehas Vibes and Views channel එකත් එක්ක
තවත් ලස්සනම ලස්සන වීඩියෝ එකකින් ආයමත් වතාවක් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ වෙසක් මංගල්‍යයක්